හෙලෝ කොහමද? ඔන්න මම අද යනවා මේ මැච් එකකට. ඉතින් මේ මම බුකරස් ඉඳලා ආවා ඔටෝපෙන් කියන පැත්තට. ඒ කියන්නේ එයාපෝට් එක තියෙන පැත්තට මේ හැබැයි මේක ටිකක් පොඩක් ගම්මානයක් වගේ. මේ බලමු ඉතින් අපි මොකද තත්ත්වය කියලා. දැන් මම මේ වටපිටාව පෙන්නන්න මේ අතන මේ ලස්සන ඒරියා එකක් තියෙන මේ එක පැත්තකින් එතන බාර්ලියෝ ගාව අනිත් පැත්තෙන් තිරිඟුව ගාවක් තියෙන ලයින් එකක් තියෙනවා. අපි දැන් බලාගෙන යන් ඒ ඒරියා එකේ. ඒ කියන්නේ ටිකක් ග්‍රාමීය පරිසරයක් තියෙන නගරේ වුණාට පාස් එක දාලා මේ දුවිය තියෙන හින්දා පොඩ්ඩක් බලමු. හෙල්මට් එක ගලවන්න බෑ. ඉතින් අරසාට තියෙන්න ඕනනේ හෙල්මට් එක. මගේ ඉතින් ප්‍රේක්ෂකයන්ට වේ. භාවන ඉති වැදගත් නෑ. පේන වටපිටාව වුණාම ඇති. අනේ ටික ලඟුයි. එන්නගෙන යන්නම් මේ ටික. මේ පැත්ත තියෙනවා මේ තියෙන්නේ තිරිඟුව ගාව. මම දන්නේ මේ නෑදට මේකේ තියෙනවා මේ තිරිඟුව ගාව. අද මේ මැච් එකක් තියෙනවා මේ ක්‍රිකට් මැච් එකක්. මගේ ගමේ යාළුවෙක් ඉන්නවා අපේ මල්ලි කෙනෙක්. එයා සෙල්ලම් කරන ඒ ක්ලබ් එකට ඉතින් එන්න කියලා කිව්වට සෙල්ලම් කරන්න. මේ යන ගමන් තමයි මේක පොඩි පොඩි කෑලි කියන්නේ ඉතින්. ඒකට අපි බලා ගන්න පුළුවන්. මේ පැත්තේ තියෙනවා මේ තියෙන්නේ මම මේ යන ගමන් මේ පැත්තේ බාර්ලි. ඉතින් පැත්තේ බාර්ලි මේ පැත්තේ තමයි තියෙන්නේ. මේ පැත්තේ නම් මොනවද? ඒක නම් ගාමකට සූර්ය ගාන්ති. ඒ සූර්ය ගාන්ති ඉන්නකට. මේක තමයි ප්ලේන් වාහන ලෑන්ඩ් කරන ප්ලේන් එක. මේ ප්‍රධාන ගුවන්තොටුපළ තියෙන රොමේනියාවේ මේ හැබැයි ඒ ආසන්නෙම තමයි තියෙන්නේ නේ. මට හිතුණා පොඩි වීඩියෝ එකක් ගන්න මේ පාරේ. මම මේ ඇත්තට මේ අතුරු පාරකින් දාලා යන්නේ මේ මැප් එකේ බලුවා මේ තියෙන ප්‍රධාන පාරවල් මෙතන තියෙන මොනවා හරි. ඒක වගාවන් තියෙන දිගටම බැලු අතර වගාවන් තියෙන. ගමන් පාරවල් වල යන්න කැමති නැහැ. ඕෆ් රෝඩ්ම තමයි යන්න කැමති. ඉතින් මම ඒක නිසා දැම්ම ඕෆ් රෝඩ් එකක. මේකේ තියෙන වැදගත් බලාගෙන යන්න දෙයක් තියෙනවා නේ. මැප් එකක් පාරයක් තියෙනවා. ඔය තියෙනවා. අද හෙට කැපෙන සයිස් එකේ තමයි තියෙන්නේ. පොඩ්ඩක් දෙන්නන්න. නවත්තලා. තියෙනවා බාර් එක. බස් කොනක් නැහැ. පේනන්න හරි ඈතට පේනවා. හරිම ලස්සනයි. අපිට මේව දැකලා නැහැ නේද? එක්කම ඉතින් ලස්සනයි. මේ කට්ටියට නම් ඉතින් මේ රටේ ජාතිකයන්ට නම් ඉතින් මේක ඉස්සර ලොකු දෙයක් අපිට නිකන් කුඹුරු වගේ රම්පාරේ පොළොන්නරුවේ කුඹුරු වගේ තමයි ඒගොල්ලෝ දැන්නේ. ඒකට අපිට හරිම ලස්සනයි ඉතින්. මේ දින පාර ඔක්කොට මේ කුඹුරු දිගට ඒකවා පෙන්වනවා. මම මේ යාළුවෝ පිටත් යන ගම මේක ඉන්න තියෙන ප්‍රධාන පාර වෙන පැත්තකින් මම යන්නේ මේ ටිකක් මේ ගාමී මට්ටමේ පැත්තකට දාලා යනවා ඉතින්. හැම පැත්තම බලාගෙන යන්නත් එපා ඉතින්. ඒක අපේ පැත්තක් වගේ ටිකක්. ගස්වල ඉතින් මේ ටිකක් දැන් පායන සමර එකකින්ද පොඩි දවල් පොඩි ගස්යක් තියෙනවා. එච්චරම නැහැ. දැන් තාම ඒක තමයි. එහෙනම් අපි මැච් එකේ වීඩියෝ එකක් ගන්න බලනවා. බලමු. මැච් එකේ වීඩියෝ එකක් අරගෙන ඉතින් හැරෙන්න තියෙනවා බලමු. එහෙනම් ඒ වීඩියෝ එකෙන් හම්බෙමු අපි. එහෙනම් ජය වේවා.